2025 අවුරුද්ද අවසන් වෙලා 2026 අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තව පැය කීපයක් විතරයි. පරණ අවුරුද්දට සම දීලා අලුත් අවුරුද්ද පිළිගන්න මම වගේම ඔයාලා හැමෝම ලෑස්ති වෙනවා ඇති. මේ ගෙවෙන කාලය අපිව හරි ඉක්මනින් ඉස්සරහට අරගෙන යනවා. හෙට ඉඳලා 2026 අවුරුද්දේ අලුත් කැලෙන්ඩරයක අලුත් මාසයක අලුත් පිටුවක් පෙරලෙනවා. නිකන් අවුරුද්දක් නෙවෙයි. අලුත්ම අවුරුද්දක්. අලුත් දිනයක්. ඉතින් ගෙවුන අවුරුද්දේ සිද්ධ වුණු හැම දේම ජීවිතේට පාඩමක් කරගෙන අලුත් අවුරුද්ද සාර්ථක කරගන්නට අපි හැමෝම හිතා ගන්න ඕනේ. 2025 දෙසැම්බර් 31. අද හරි ලස්සනට ඉර පායපු දවසක්. අපි 4 දෙනාම ගෙදර ඉන්න නිසා වැඩ ගොඩක් කරන්න හිතාගෙන ඉන්න දවසක්. ටෝනිලා දෙන්නා එයාලගේ කාමර දෙක අස් කරගන්නවා. මමත් ගී අතු ගාන්න තමයි දැන් හදන්නේ. අතු ගානකොට දූවිලි ටික දාලා මකුළු දැල් තියෙනවා නම් ඒව කඩලා පිරිසිදු කරන එක අපේ ගෙදර හැමදාම කරන දෙයක්. හැමදාම එහෙම කරන නිසා අපේ ගෙදර කුණු දූවිලි හරි අඩුයි. හැමදාම පිරිසිදුව පිළිවෙලට ගෙදර තියාගෙන ඉන්න අපි 4 දෙනාම පුරුදු වෙලා ඉන්නවා. පාඩම් කරලා ඉවර වෙලා පොත් මේසේ පොත් රාක්කේ අස් කරලා පිළිවෙලට තියාගන්න එක කාමරේ නිතරම පිළිවෙලට තියාගන්න එක මගේ දෝනිලා දෙන්න හැමදාම කරනවා. දැන් නම් ටිකක් දවල් වෙලා. මං දැන් ගේ අතු ගාලා ඉවර වෙලා උයන්න තමයි හදන්නේ. කෙසෙල් මුව වලට පරිප්පු දාලා තෙල් දාලා උයලා මාළු මිරිසට හදලා දෙහි දාලා පොල් සම්බෝල හදලා පපඩම්. අද නිවාඩු දවසේ මගේ කුස්සියේ මං උයපු රස කෑම වේල. කෙසෙල් මුව කන්න අපේ ගෙදර ඔක්කොමලා කැමති. විවිධ ක්‍රමවලට කෙසෙල් මුව හදන්න පුළුවන් වුණාට අපේ දෝනිලා කන්න කැමති මේ විදිහට. කෙසෙල් මුව එක වහලා තියලා මාළු එක හදන්න තමයි හදන්නේ. ඇතිලියක් ලිපේ තියලා රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාලා තලාගත්ත සුදු ලුණු ටිකක් බීලුණු නයි මිරිස් රම්පේ කරපිංච දාලා බැද ගන්නවා. ඒකටම මිරිස් කුඩු ටිකක්, තුනපහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක් දාලා හොඳට බැද ගන්නවා. මාළු ටිකට තුනපහ ටිකක්, මිරිස් කුඩු ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක් දාලා කලවම් කරලා තිබුණේ සීසන් වෙන්න. දැන් ඒක දාගන්නවා. දාලා ඒ භාජනයටම වතුර ටිකක් දාලා හොඳට කවුලම් කරලා මාළු එතලියට දාගන්නවා. ඒකටම මම මස්කඩ තුනපහ කුඩු වලින් ටිකකුයි ගම් මිරිස් කුඩු වලින් ටිකකුයි දාගන්නවා. එනසාලට දෙකකුයි කුරුණුපොටු කෑල්ලකුයි ගොරක කෑල්ලකුයිත් එකතු කරගන්න. මේ වෙද්දී කෙසෙල් මුව එකත් හැදිලා ඉවරයි.
ඒක ටෙම්පරාදු කරන්න තමයි දැන් හදන්නේ. තාච්චියට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියනවා. තෙල් එක රත් වුණාම අබ, ලූණු, සුදු ලූණු, කරපිංචා, වියලි මිරිස් දාලා පැද ගන්නවා. උළුහල් එකතු කරන්නේ අන්තිමට. උළුහල් කලින් දැම්මොත් බැදිලා වැඩි වෙලා උළුහල්ලට තිත්ත රසට හැපෙනවා. හරි සුවඳයි මේ වෙනකොට. කට්ටියටම බඩගිනි වෙලා. තෙල් ටික පඩිප්පු වලට දාලා කවලම් කරලා පොපඩම් ටික බෙද ගන්න තමයි දැන් හදන්නේ. උයන එකත් ඉතින් කලාවක්. පාට ගලපලා උයනකොට හරි ලස්සනයි. ඒ වගේම හරි රසයි. පපඩමක් බත් පිඟානයි එක තියෙනකොට බත් පිඟාන සම්පූර්ණ වෙනවා. ඒ වගේම දෙහි දාලා හදන පොල් සම්බෝලි දැක්කත් බඩගිනි වෙනවා. පොල් වලට ලූණු, උම්බලකඩ, අමු මිරිස්, තක්කාලි, කෑලි මිරිස්, මිරිස් කුඩු, ලුණු ගම්මිරිස් දෙහි දාලා අඹරලා ගත්තාම ඒකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. මගේ කුස්සියේ මං උයපු රසම රස කෑම වේල. දුන් දාලා උණු උණු බත් කටක් කන්න එනවද අපිත් එක්ක. මගේ ගෙදර තියෙන්නේ නිතරම වැස්ස ලැබෙන කඳුකර ප්‍රදේශයක නිසා හරි ඉක්මනින් වත්ත කැලේ වෙනවා. අපි හිතාගෙන ඉන්නේ ගේ අස් කරලා දවල්ට කෑම කාලා වත්ත ටික සුද්ධ කරන්න යන්න. අපි 4 දෙනාම එකතු වෙලා මේ වටේ පාරයි ඔක්කොම සුද්ධ කරා. සුද්ධ කරලා අස් කරලා හැරිලා බලද්දී හිතට දැනෙන ලොකු සතුටක්. ගෙදර වැඩ අපි හැමෝම එකතු වෙලා කරද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ලොකු වැඩ කොටසක් වෙලා. සුද්ධ කරලා අතු ගාලා ඉවර වෙනකොට දන්නේම නැතුව හවස් වෙලා. 2026 අලුත් අවුරුද්ද පිළිගන්න අපි හැමෝම ලෑස්ති. මේ ගෙවන හැම දවසක්ම හැම විනාඩියක්ම ලස්සන විදිහට දකින්න, ලස්සන විදිහට විඳින්න, ලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. එතකොට මේ ගෙවන ජීවිතය සතුටින් ගෙවන්න පුළුවන්.